මේ පිලාෆාක් එකේ 9 වෙනි එපිය. තව එක ඩ්‍රැගන් බෝල් එකයි ඉතුරු. ඒක හොයාගෙන යද්දිත් යම්ච මුන්ගේ පස්සෙන්මයි. ඔහොම යද්දි ටවුන් එකක මුන් වාහනේට තෙල් ගහන්න නතර කරා. වාහනේ නතර කර ගමන් ටවුන් එකේ මිනිස්සු උන් දිහා හරි අමුතු විදියට බලන් හිටියා. උන් නිකන් බය වෙලා වගේ. ෂෙඩ් එකේ එකා නිකන් තෙල් ගහලා දුන්නා. කැප්සූල් ටිකක් හොයාගෙන එන්න ගිය බුල්මට දහස් ගාණක් වටින කැප්සූල් පවා ඒ කඩේ එකා නිකන් දුන්නේ. ඊට පස්සේ මේකේ ඇඳුම් කඩේකට ගිහින් අලුත් ඇඳුම් අරගෙන අර බනී සූට් එකේ තිබ්බ හාකන් දෙක ගැලෙව්වා. ඒ හාකන් දාන් හිටපු නිසා ටවුන් එකේ අයෝ හිතන් ඉඳලා තියෙන්නේ මේකෙත් උසගිදන් රැබිට් ගෑන්ග් එකේ එකියක් කියලා. කන් දෙක ගැලෙව්වට පස්සේ කඩේ කායකට බැනලා එලව ගත්තේ. ඔය ඇස්සේ හාකන් දාගත්තේ තව ඩයල් දෙකක් තුවක්කුත් අරගෙන ටවුන් එකට ඇවිල්ලා. උන් ඇවිල්ලා හෙන්න චණ්ඩි පාට් දාන්න. උන් දෙන්න බුල්මව දැකලා ඒකටත් ලයින් දාන්න ආවා. බුල්ම උන්ව ගණන් ගත්තේ නැහැ. ඊට පස්සේ පොඩ්ඩක් වැඩේ දිග්ගැස්සෙන ගිහින් ගෝකු අරුට නෙලන්න ගත්තා. ගහන්න දෙයක් නෑ මුන්ට. යම්චලත් අරුන්ගේ වැඩ ඔක්කොම බලාගෙන ඉන්නේ. අර හාකන් ඩබලට ගැහුවට පස්සේ උන්ගේ මහයකාට කෝල් එකක් දීලා ගෙන්න ගත්තා. ඌ ඇත්ත හාවේ. යම්චේ හාව දන්නවා. ඌ තමයි උසගිදන් එකේ නින්චින්කා. මාන්ස්ටර් කැරට්. ඌට අලන ඕන දෙයක් කැරට් වලයක් විදියට හරවන්න පුළුවන්. ඌ ආපු ගමන් බුල්මට අත දීලා හෑන්ඩ්ෂේක් කරන්න ගියේ. ආරුගේ අත ගෑවුනත් ඇති බුල්ම කැරට් වලයක් වුණා. ගෝකුට ගේම ඉල්ලන්නත් බෑ. මූ මේකව කන්න හදනවනේ. පස්සේ අර ගුටි කාපු අය ගෝකුට වට කරගෙන නෙලන්න ගත්තා. එතකොට යම්ච පැනලා ඌව බේර ගන්නවා. පුවරු කුරුල්ලෙක් වගේ වෙස්සලාගෙන අරුගෙන් කැරට් වල ඉස්සුවා. හාවුගේ පස්සේ පන නතර යම්චාර හා කනාලට ගැහුවා. කැරට් වලේ ගෝකු ගත්තට පස්සේ පුවරු ආයෙත් අර හාව වගේම වෙස්සලා ගත්තා. ඌ එහෙම ආපු පාර ඇත්ත හාව වය වුණා. ඌවත් කැරට් වලයක් කරාවිද දන්නේ නෑනේ. ඒ වෙලාවේ ගෝකු උගේ පොල්ලෙන් පාරක් අරුට දීලා පන බේර ගන්න ඕන නම් බුල්ම ආයෙ හිටපු විදියට හරි ගස්සපන් කියලා කිව්වා. ඌ බයේ කැරට් වලේ ආයෙ බුල්ම විදියට හැරෙව්වා. ඊට පස්සේ ගෝකු හාවයි හාකන් ඩබලයි උගේ ඥයි බෝ එක දික් කළා හන්දට ගිහින්ද. හාව කොහොමද ඉන්නේ හන්දේනේ. බලමු ඊළඟ එපිසෝඩ් එකේ වක්වත් ඩ්‍රැගන් බෝල් එක ගන්න හැක් වේද කියලා. අන්තිම එක තියෙන්නේ පිලප් සමාගාවනේ.